ඔයාගේ අද දවස ගැන පොඩි වෙලාවක් හිතලා බලන්න. ඔයා උදේට නැගිටලා කරන්නේ හැමදාම එකම දේවල් ටිකක්ද? එහෙම නැත්නම් හැමදාම අලුත් දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක්ද? ලෝකේ ප්‍රසිද්ධ ලේඛකෙක් වෙච්ච හරුකි මුරකාමි හැමදාම පාන්දර 4ට නැගිටලා පැය 9ක් එක දිගට ලියනවා. හැබැයි තවත් පිරිසකට මේ වගේ එකම රුටීන් එකක් කරනවා කියන්නේ මාරාන්තික කම්මැලිකමක්. එක දිගට එකම වැඩක් කරන්න බෑ කියන්නේ ඔයා කම්මැලියෙක්ද? ඒක හිතන්න ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවට පස්සේ. අද අපි හොයලා බලමු මේ වෙනස පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාත්මක රහස සහ ලෝකයේ විශිෂ්ටයින් මේ දෙක පාවිච්චි කරේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අලුත් දෙයක් හොයන කෙනෙක්ගේ මොලේ ඩොපමින් එහෙම නැත්නම් D4 receptor කියන ජානමය සාධකයේ ප්‍රබලයි. සරලවම කිව්වොත් මේක attention එකයි curiosity එකයි වැඩි කරන ප්‍රතිග්‍රාහකයක්. මනෝවිද්‍යාඥයන් කියන විදිහට නිර්මාණශීලී පුද්ගලයෙකුගේ මොළයේ අලුත් අත්දැකීමක් ලබනකොට විශාල ඩොපමින් ප්‍රමාණයක් නිකුත් වෙනවා. ඒකෙන් වෙන්නේ එයාලට එකම දේ නැවත නැවත කරලා සතුටක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි ට්විස්ට් එක තමයි 2014 දී මනෝවිද්‍යාඥයෙක් වෙච්ච හෝසා කරපු පරීක්ෂණයකින් හෙළි වෙනවා පුනරාවර්තී වැඩ එහෙම නැත්නම් රිපිටිටිව් ටාස්ක් එකක් කරන අයගේ මානසික පීඩනය වැඩි වුණත් එයාලගේ කාර්යක්ෂමතාවය එහෙම නැත්නම් වර්ක් පර්ෆෝමන්ස් එක ඉහළ මට්ටමක තියෙනවා කියලා. ඒ කියන්නේ මොලේ එකම දේ කරනකොට මේක ඔටෝමැටික් පයිලට් මෝඩ් එකකට යනවා. ඒ කියන්නේ මේකදී වාගේ කන්ෂස්නස් එක අදාළ කාර්යයට යොමු වෙලා තිබ්බේ නැති වුණා. සරලවම කිව්වොත් ඔයා වෙන මොකක් හරි මනෝවිකාරයක් හිත හිටියත් ඔයා කරන්න ඕන වැඩේ හරියට කරනවා. සාමාන්‍ය නිර්මාණශීලීව හිතන කෙනෙක්ට එදිනදා වැඩ උදාහරණයක් විදිහට ගත්තාම එයාට පාම්පෙත් එක බටර් ගාන එකේ ඉඳලා එහෙම නැත්නම් එයාගේ බෑග් එක ලෑස්ති කරගන්න එකේ ඉඳලා පුංචි පුංචි අතපසුවීම් වෙනවා. මොකද එයාලගේ මොලේ සාමාන්‍යයෙන් ওই වගේ දේවල් වලදී අනවශ්‍ය තොරතුරු ෆිල්ටර් කරගන්න පුළුවන් හැකියාව ගොඩක් අඩුයි. හැම පුංචි දෙයක්ම එයාට අලුත් අත්දැකීමක් වගේ තමයි දැනෙන්නේ. හැබැයි ක්‍රමවත් රුටීන් එකකට පුරුදු වෙච්ච එක්කෙනෙක්ට පුළුවන් මේ අනවශ්‍ය දේවල් ෆිල්ටර් කරලා අමතක කරලා එක වැඩකට අවධානය යොමු කරන්න. හැබැයි දැන් ඔයාට හිතනවා ඇති නිර්මාණශීලී වෙන්න නම් රුටීන් එකක් ඕනේ නැහැ කියලා. හැබැයි එහෙම නැහැ. මොකද ප්‍රකට සංගීතඥයෙක් වෙච්ච ලැග්විත් වෑන් විතෝන් එයාගේ උදෑසන කෝපි කෝප්පේ හදලා තියෙන්නේ හරියටම කෝපි 60ක් ගණන් කරලා. ඒ වගේම ප්‍රකට ලේඛකයෙක් වෙච්ච ෆ්‍රාන්ස් කෆ්කා රක්ෂණායතනයේ සාමාන්‍ය රැකියාවක් කරපු එක්කෙනෙක්. එයා ඒ රැකියාවට ගිහිල්ලා තියෙන ලොකු ආසාවකින් නෙමෙයි. හැබැයි එයා රැකියාවෙන් හම්බෙච්ච අත්දැකීම් එයාගේ ලේඛන කටයුතු වලට පිටුහලක් කරගෙන තියෙනවා. ඒ වගේම තමයි ලේඛකයෙක් වෙච්ච ස්ටාෆ් ෆ්ලෝබර් මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඔයාගේ සාමාන්‍ය ජීවිතේ ඉතා ක්‍රමවත්ව සහ සංසුන්ව තබා ගන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාගේ නිර්මාණ තුල ප්‍රචණ්ඩ හා මූලික වෙන්න. ඒ කියන්නේ එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගෙම කියලා ඔරිජිනල් දෙයක් කරන්න. මනෝවිද්‍යාවේ තියෙනවා කොග්නිටිව් මිසර් කියලා සංකල්පයක්. මේකෙදි අපේ මොළේ නිතරම බලන්නේ ශක්තිය ඉතුරු කරගන්න. එකම රුටීන් එකකට වැඩ කරන කෙනෙකුට තීරණ ගැනීමේ තෙහෙට්ටුව එහෙම නැත්නම් ඩිසිෂන් ෆැටිග් එක ගොඩක් අඩුයි. නිර්මාණශීලී කෙනෙක් නම් රිපිටිටිව් වැඩක් කරද්දී ඔයා මානසිකව හිර වෙනවා. ඒ කියන්නේ නිර්මාණශීලී මොළයකට මොකක් හරි බෝරින් වැඩක් දෙනකොට එයා යනවා ඩේ ඩ්‍රීමින්. එහෙම නැත්නම් දවල් හීන ලෝකයකට. මෙන්න මේ කාලය තුල තමයිලුව මොකක් හරි ලෝකේ වෙනස් කරන්න පුළුවන් අලුත් අදහසක් බිහි වෙන්නේ. ඉතින් ඔයා මේ කාණ දෙකේ මොන කාණ්ඩද කියලා දැන් ඔයා හිතනවා ඇති. එකම රුටීන් එකකට ඔයා වැඩක් කරන්න කැමති නම් ඔයා ගොඩක් විශ්වාසවන්ත එහෙම නැත්නම් ඉලක්ක කරා ක්‍රමයෙන් යන මොකක් හරි දෙයක් මාස්ටර් කරන්න පුළුවන් එක්කෙනෙක්. ඔයා හිම රිපිටිටිව් දේවල් වලට ආස කෙනෙක් නෙමෙයි නම් ඔයාගේ මොලේ හැමතිස්සෙම විසඳුම් හොයන එක්ස්ප්ලෝරර් කෙනෙක්. හැබැයි මතක තියාගන්න මේකෙන් මිනිසුන්ව 100% වර්ග දෙකකට හදන්න බෑ. හැමෝම ගාවම මේ ගුණාංග දෙකෙන් අඩු වැඩි වශයෙන් තියෙනවා. ඔයා ඇත්තටම කම්මැලියෙක්ද? එහෙම නැත්නම් ඔයා ඔයාගේ නිර්මාණශීලී මොලේ ශක්තිය අපතේරන කෙනෙක්ද කියලා දැන් හිතලා බලන්න. මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් කරන්න. ඒ වගේම ඔයා හිතන්නේ රුටීන් එකක් තියාගන්න එකද හොඳ? එහෙම නැත්නම් හැමදාම අලුත් දෙයක් try කරන එකද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න තවත කරන්න එපා. මේ වගේ වීඩියෝස් තවත් බලන්න අපිව subscribe කරලා තියාගන්න.